ආයිබෝවන් පුංචි දුවේ පුතේ ඔන්න අපි ආවා අද දෙක ශ්‍රේණියේ පුංචි දුවල පුතාලට සිංහල පාඩමක් අරගෙන. පළමුවෙන්ම අපි බලමු පුංචි දුවල පුතාලගේ පෙළ පොතේ සඳහන් දැන් අපි පළමු පාඩම වෙත යමු වෙමු. ඔන්න දුවේ පුතේ ඔයාලගේ අද පළවෙනි පාඩම තමයි වැව් විවුරේ සංගීත පන්තිය. අපි බලමු පාඩම කොහොමද දිගෑරෙන්නේ කියලා. යහළුවෝ වැව් විවුරට ආවා. අද අපි මොනවද කරන්නේ? ජානක ඇසුවා. සංගීත පන්තියක් දමමු. පවනි කිව්වා. හැමෝම කැමති වුණා. මම ගුරුතුමී වෙන්නම්. අලී අක්කා කිව්වා. හෝගාලා රැලියනවා වැවාද මුහුද වගේ කසුන් කිව්වා. මුහුදේ නම් ලොකු නැව් යනවා නේද? පවනි නංගී ඇහුවා. ඔව් ඔව් කවුරුත් හයියෙන් කිව්වා. මට ආසයි නැවක යන්න කෝසල කිව්වා. ළමයි දැන් අපි රවුමට වාඩි වෙමු. මුහුද ගැන සින්දුවක් කියමු. මුහුද ලස්සනයි. මුහුද හරි ලොකුයි. හෝ 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 හෝව නතර වෙන්නේ නෑ. රැල්ල ඇදෙනවා. වැල්ලේ වැදෙනවා. සමන් මොට්ටු වගේ වතුර බින්දු ඉහෙනවා. මම දන්නවා සරුංගලේ ගැන සින්දුවක්. කියන්නද? කෝසල ඇහුවා. සුළං සැරේ වංගු හැරී දුර අහසේ දාංගලේ මහන්සියට ගහ මුදුනේ හැංගුනද සරුංගලේ. හරිම ලස්සනයි. අපි හැමෝම තාලෙට කියමු. හැන්දෑ වෙන්න ළඟයි. අපි දැන් ගෙදර යමු. හෙට අපි සරුංගල් යවමුද? පවනී ඇහුවා. හැමෝම කැමති වුණා. යාළුවෝ සින්දු කියා කෝච්චියක් වගේ පේලියට ගෙදර ගියා. ඔන්න පුංචි දුවේ පුතේ අපි දැන් බලමු ඔයාලගේ වැඩ පොතේ සඳහන් වන ක්‍රියාකාරකම. මේ ක්‍රියාකාරකම පහත දැක්වෙනවා. බලන්න ඔයාලට මේක තනිව කරන්න පුළුවන්ද කියලා. ඊළඟට බලන්න ඔයාලගේ පිළිතුරු නිවැරදිද කියලා මන් දීලා තියෙන පිළිතුරුත් එක්ක. දුවේ පුතේ අද මෙතනින් පාඩම අවසන්. අපි නැවත දවසක හමු වෙමු. ආයුබෝවන් සුබ දවසක්. තවත් මෙවැනි අධ්‍යාපනික කරුණු දැන ගැනීමට සහ දිනපතා නැරඹීමට අවශ්‍ය නම් අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න.